දැන් මේ කප්පාදුවක් සිද්ධ කරනකොට මෙතන කොළ වලයක් ආසන්නයෙන් තමයි හැමතිස්සෙම කප්පාදු කරන්නේ. මෙම කප්පාදුවකින් අනතුරුව මෙම ස්ථානයේ කැපුම් මුහුණතෙහි අපිට දිලිරනාශකයක් ආලේප කරන්න පුළුවන්. හැමතිස්සෙම ගහ මැදට කුඩයක් දාන්න පුළුවන් ආකාරයට තමයි අපි කප්පාදු කරගන්න ඕන. ආයුබෝවන් සුබ දවසක්. මීට පෙර අපි TJC අඹවගවන් නිවැරදිව නඩත්තු කරන්නේ කොහොමද කියලා වැඩසටහන් කීපයකින් ඔබ හා සම්බන්ධ වුණා. ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නේ තනමල්විල සෙස්නා ඇග්‍රෝ ප්‍රයිවට් ලිමිටඩ් කියන ආයතනයේට. එම වැඩසටහන් තුළදී ඔබ අපෙන් ප්‍රශ්න කීපයක් අහලා තිබ්බා මෙම ගාව කරගෙන යනකොට ඔබට ඇති වුණු ගැටලු පිළිබඳව. ඉතින් ඒ ගැටලු වලට පිළිතුරු හොයාගෙන අද අපි ඇවිත් ඉන්නවා තනමල්විල ප්‍රදේශයට. හොඳයි. මෙතන අපි ඔබට පෙන්වන්න හදන්නේ අවුරුදු 1කමාරක පමණ ඒ කියන්නේ තුන්වෙනි කප්පාදුවට සූදානමින් සිටින ගහක කප්පාදුව කෙසේද සිදු කරන්න කියලා. මෙම වගාව අඩි 20යි 20 ප්‍රමාණයට වගා කරපු භූමියක්. ඉතින් අපි බලමු මේ භූමියේ මෙම ගස් කොහොමද කප්පාදු කරන්න කියලා. හරි. දැන් අපි බලමු කප්පාදුව කරන්න කොහොමද කියලා. මේ ගහ ගත්තොත් එහෙම පළවෙනි කප්පාදුව අපි අඩි 1කමාරක් අඩියත් අතර ප්‍රමාණයකින් කප්පාදු කරලා තියෙනවා. ඊට පස්සේ දෙවෙනි කප්පාදුවත් සිද්ධ කරලා නිවැරදිව අතු 3කට හෝ 4කට බෙදාගෙන තියෙනවා. ඉතින් බලමු දැන් අපි දෙවෙනි කප්පාදුවෙන් හටගත් ප්‍රිකිලි තුනී කිරීමකින් පසුව නිවැරදිව කප්පාදු කළා සාමාන්‍ය ගහක ප්‍රමාණය වැඩි කරගන්නේ කොහොමද කියලා. මේ කප්පාදුවත් තුලින් අපි හැමතිස්සෙම බලාපොරොත්තු වෙනවා අතු 2ක් හෝ 3ක් මෙම අවස්ථාවේදී. ඉතින් අපි මේ කප්පාදුව කරන්නේ කොහොමද කියලා බලමු. ගත්තොත් එහෙම ආසන්නව පෙර කප්පාදුව සිද්ධ කර ස්ථානයේ සිට කොළවල්ලු දෙකක් නැත්තම් ගත්තොත් එහෙම පුරුක් දෙකකට ආසන්න උස්සකින් තමයි කප්පාදු කරන්නේ. දැන් මේ කප්පාදුවක් සිද්ධ කරනකොට මෙතන කොළ වලයක් ආසන්නයෙන් තමයි හැමතිස්සෙම කප්පාදු කරන්නේ. මෙම කප්පාදුවකින් අනතුරුව මෙම ස්ථානයේ කැපුම් මුහුණතෙහි අපිට දිලිරනාශකයක් ආලේප කරන්න පුළුවන්. හැමතිස්සෙම ගහ මැදට කුඩයක් දාන්න පුළුවන් ආකාරයට තමයි අපි කප්පාදු කරගන්න ඕන. එතකොට අපිට අනාගතයේදී ඒ කියන්නේ අස්වනු නෙළන කාලය වෙන විට වගාව පවත්වාගෙන යෑමේ පහසුවක් තියෙනවා. දැන් මේ ගහ ගත්තොත් එහෙම නිවැරදිව සැකස්ම හැදිච්ච ගහක් කොළ වලය ඒකාකාරීව තියෙනවා. ඒ වගේම උසත් කප්පාදුවෙන් පැමිණි ප්‍රමාණය එක ආසන්න උසක තියෙනවා. ඒ කියන්නේ මේක පෙර කප්පාදු නිවැරදිවම සිද්ධ කරපු ගහක්. මේ කප්පාදුවත් නිවැරදි වෙනවා කියන්නේ. සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම මේ කප්පාදුව අවුරුදු 1කමාරක ගහකට තමයි අපි සිද්ධ කරේ. මෙතනින් පස්සේ මේ කපපු හැම කැපුම් මුහුණතකට ආසන්නයෙන්ම අංකුර අපි 3ක් හෝ 2ක් සමහරවිට 4ක් 5ක් එන්න පුළුවන්. ඒක අපි තුනී කළා අතු 2කට හෝ 3කට තමයි හැමතිස්සෙම බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම මේ කැපුම් මුහුණත තුල අපි දිලිරනාශකයක් ආලේප කළ යුතුයි. අද ගත්තොත් එහෙම අනිවාර්යයෙන්ම වැහිබර කාලගුණයක් තියෙන මේ වගේ අවස්ථාවක විශේෂයෙන්ම ආලේප කරන්න පුළුවන්. කරන්න ඕන. මෙතෙන්දී අපිට ගෙදරදී පහසුවෙන්ම අඟුරු ටිකක් කුඩු කරලා වතුර පොඩ්ඩක් දාලා ඒක පල්පයක් විදිහට හදාගෙන ඒක මෙතන මුහුණතෙහි ආලේප කිරීම කරන්න පුළුවන්. ඒ වගේම මේක කැපුම සිදු කරන විට හැමතිස්සෙම අංශක 90ක කෝණයට ඒ කියන්නේ ෆ්ලැට් ලෙවල් ඒ කියන්නේ හරි කෙලින් කපන්න ඕන. මේක 45ක කෝණයකට කැපුවොත් එහෙනම් මේකේ පෘෂ්ඨීය වර්ගඵලය වැඩි වෙනවා. එතකොට ගහට වෙන්න තියෙන හානියත් වැඩි. ඒ වගේම මේ ගහ හැමතිස්සෙම කප්පාදුවෙන් පස්සේ වට ප්‍රමාණය ඒ කියන්නේ අතු විහිදිච්ච ප්‍රමාණය හැම පැත්තෙම සමාන වෙන්න ඕන. ඒ වගේම ගහක් මැදට අතක් දාන්න පුළුවන් ඒ කියන්නේ කොඩයක් දාන්න පුළුවන් ආකාරයට තමයි තියෙන්න ඕන. ඒ වගේම දැන් මෙතනින් අපි කප්පාදුව සිද්ධ කරලා තියෙනවා ගහ මැදට ආපු අත්තක්. ඒ වගේ අත්තක් තියෙනවා නම් අයින් කරගන්නවා. ඉතින් මේ වගේ අවුරුදු 1කමාරක් 2ක් අතර පවතින ගහක කප්පාදුවක් සිදු කිරීම තුළින් අපි බලාපොරොත්තු වෙනවා ගහේ විශාලත්වය වැඩි කර ගැනීම හා නිවැරදිව පාලනය කළ හැකි ගහක් අපි බලාපොරොත්තු වෙනවා. ඒ තුළින් ඔබට වැඩි අස්වැන්නක් සහිත පැලයක් සහ ගහක් ලබා ගන්න පුළුවන්.